Hi guys, welcome to Gel Blasters Lanka. ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්න බැරිම අපිට සෑහෙන කාලෙකින් ඒ පොඩ පහුගිය දවස් ටිකේ අපි ලොකු වැඩ ප්‍රමාණයක බිසි වුණා අපේ අවුරුදු සීසන් එකත් එක්ක. ඒ අතරතුරේ අපේ Gel Blasters ගොඩක් ප්‍රමාණයක් රීස්ටොක් වුණා. ඒ රීස්ටොක් වෙච්ච අපේ ෂොප් එකට ආපු අය ඒ වගේම අපි පෝස්ට් දෙකලා ගොඩ දෙනෙක් අරගෙන දැන් සෑහෙන ප්‍රමාණයක් අවුට් ස්ටොක් කරලා තියෙන්නේ. හැබැයි තව සීමිත ප්‍රමාණයක් මේ හොඳ සුපර් පවර් දෙන Gel Blasters වලින් රීස්ටොක් එකේ තියෙනවා. මේ වීඩියෝ එකෙන් අපි බලමු මේ Gel Blasters එකකින් එක කතා කරලා මොනවාද Gel Blasters ප්‍රයිස් එක කොහොමද සාමාන්‍ය නෝමල් පවර් එක මේවා වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක තමයි මගේ ආසම Gel Blaster එක ඒ වගේම වීඩියෝ එකේ පළවෙනි Gel Blaster එක තමයි HK4116 Gel Blaster එක ATM කියන බ්‍රෑන්ඩ් එකේ. මෙන්න මේජර් පැකේජ් එකයි කියලා මේක ඔටෝ ප්‍රීෆිට් වෙනවා. ඒ වගේම තමයි මේක සෙම් මෙටල් බිල්ඩ් එක මේක බස් ස්ටොක් එකේ බැරල් එක මෙටල් වලින් තියෙන්නේ. ඒ වගේම ඇතුලේ ගියර්ස් මෙටල් ඉන බැරල් එක මෙටල් ඒ වගේම පාර්ට්ස් ගොඩක් මෙටල් ඒ වගේම මේක ෆීල් එක ලුක් ඇන්ඩ් ෆීල් එකක් ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. මේක රිකෝයිල් එක තියෙනවා. ඔයගොල්ලෝ හොඳට දැනෙන රිකෝයිල් එක. ඒ වගේ තමයි ඇත් එකක් වගේම මේකේ බුලට්ස් නැත්තම් ඔයගොල්ලෝ ෂූට් කරන්න බෑ. ඔටෝමැටික්ලි මේ සෙට් එකම ඉජෙක්ට් වෙනවා. ඉතින් මේ Gel Blaster එකේ ප්‍රයිස් එක රුපියල් 88000යි. ලිමිටඩ් ක්වොන්ටිටි එකක් තියෙන්නේ. ඉක්මන් කරන්න අදම Gel Blaster ලංකාවට ඇවිල්ලා ඔයගොල්ලෝ Gel Blaster එක ඕගොල්ලෝ කරගන්න. ඉස්සෙල්ලා කිව්වේ මගේ ෆේවරිට් Gel Blaster එක. මේක තමයි ලංකාවේ ගොඩ දෙනෙක්ගේ ෆේවරිට් Gel Blaster එක. හැබැයි මේක තමයි AK47 Gel Blaster එක. හැබැයි මේක ඇවිල්ලා AK47 Gel Blaster වලින් RX කියන බ්‍රෑන්ඩ් එකේ Gel Blaster එක. Gel Blaster එකක් AK47 Gel Blaster එකක් යන්න ආහ ඔයගොල්ලන්ට යන්න පුළුවන් මැක්සිමම් Gel Blaster වලින් එකක් මේක තමයි සෙම් මෙටල් සීරීස් එක RX බ්‍රෑන්ඩ් එකේ AK47 කියන්නේ බට් ස්ටොක් එක මේ විදිහට දෙන Gel Blaster එක. මේකේ වේරියේෂන්ස් ගොඩක් අපි දැන් සෙල් කරලා දිනවා. මේ Gel Blaster එක මොස්ට්ලි අපි ගෙනත් තියෙන මූවිස් වල තමයි. මේ පාර අපි ස්ටොක් එකක් ගෙනවා සෙල් කරන්න. මේක කලින් ප්‍රයිස් එක නෑ රුපියල් 75000යි වෙන්නේ. මේකේ ගියර්ස් මෙටල් ඒ වගේම මේකේ ඉන්න බැරල් එකේ මෙටල් ඒ වගේ හොඳ weight එකක් තියෙන සාමාන්‍ය කිලෝ 2.5 වගේ weight එකක්. ඒකත් එක්කම තමයි මේකේ ඇත් එක වගේ තමයි ෆයර් සිලෙක්ටර් එක මෙතන තියෙන්නේ. මේ උඩට තමයි මේක ලොක් වෙනවා. ඒ වගේම තමයි මෙතන සෙමි එක ඊළඟට ඔටෝ එක ඒ විදිහට ෂූට් කරලා තියෙන්නේ. මෙතන මේ විදිහට බ්ලෝ බෑක් එක ඒ විදිහට ඔක ෂූට් කරලා බලා ගන්න පුළුවන්. කලින් මේකේ වීඩියෝ එකක් මම ඉන් ඩීටේල් කරලා තියෙනවා අපේ සෝෂල් මීඩියා වල තියෙන ඔයගොල්ලෝ ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඒකත් එක්ක තමයි මේ වලත් මැගසින් එක ගහන්න නැතුව කොයිල් එක ෂූට් කරන්න බෑ. මැගසින් එක ඇත් එක වගේම ෆික්ස් කරලා ඔයගොල්ලන්ට මෙතනින් පස්සර එකක් කොක් කරලා තමයි මේකෙන් ෂූට් කරන්න පුළුවන්. ඉතින් මේ Gel Blaster එකේ ප්‍රයිස් එක ඉන්නේ රුපියල් 75000යි. මේකත් මේ පාරයි ස්ටොක් ඉවර වෙන කලින් අදම ඇවිල්ලා ඕගොල්ලෝ කරගන්න. ඉතින් මේක තමයි ගොඩ දෙනෙක් අපිට ඉල්ලලා වද දීපු Gel Blaster එකක්. AWM 1:1 scale Gel Blaster එක. මේක ඇවිල්ලා semi metal series එකේ තවත් Gel Blaster එකක් AWM හොයන ඔයාට යන්න පුළුවන් හොඳම Gel Blaster එක තමයි මේක. ඉතින් මේක අපි කලර්ස් තුනක් ගෙනා මෙන්න මේ black color එක ගෙනා මේ beige color එක ගෙනා ඒ වගේම කාහි green එක ගෙනාවා. අපිට පෙන්නන්නවත් දැන් කාහි green එකේ display තිබු unit එකේ තමයි අරන් ගිහලා stock එක ඉවරලා තියෙන්නේ. ඉතින් මේ වලත් ඊටම limited stock එකක් තමයි තියෙන්නේ. අදම ඇවිල්ලා මේකත් ඕගොල්ලෝ කරගන්න. දැන් යම් මේකේ විස්තර පොඩ්ඩක් කතා කරමු. ඉතින් මේ Gel Blaster ගත්තාම සාමාන්‍ය weight එක කිලෝ 2ක් වගේ ගන්නවා. ඒ වගේම මෙතන ඔයාලට dummy scope එකක් හම්බ වෙනවා. මේකේ ඔයගලන්ට butt stock එක foldable. ඒ වගේ තමයි මෙන්න මේ parts ගොඩක් metal තියෙන්නේ. ඒ වගේම trigger එකේ අතුලේ තියෙන mechanism එකේ metal එන්නේ. ඒ වගේ මේක ඇතුලේ තියෙන බටේ මේ metal වලින් තමයි එන්නේ. මේක එන්නේ වෙනම box එකක ඔයගලන්ට parts වෙනම තියෙන්නේ. ඔයගලන්ට ඇත් එකක් high කරනවා වගේ feeling එකක් අරගෙන මේක assemble කරගන්න පුළුවන්. ඉතින් මේ Gel Blaster එකේ price එක ඉන්න කලින් ඔයගේ රුපියල් 67500යි. stock ඉවර වෙන කලින් ඔයගොල්ලෝ කරගන්න එන්න අපේ shop එකට. ඊළඟට තමයි Chris Vector Gel Blaster එක කැමති ඔයගලන්ට යන්න පුළුවන් highest grade Gel Blaster එක නෑ මෙන්න මේ 77250 Chris Vector Gel Blaster එක මේකෙත් මම review එක කරලා දිනවා මේකෙත් තමයි limited quantity එකක් තමයි ඉතුරුලා තියෙන්නේ අද මෙන්න මේකත් ඔයගොල්ලෝ කරගන්න ඊළඟ එක තමයි මෙන්න මේ වගේ carrying case එකක හම්බෙන ARP9 Gel Blaster එකේ same metal series එකේ highest grade Gel Blaster එක මේකේ price එක ඉන්නේ රුපියල් 66500 මේ වල videos මම කලින් කරලා තියෙන්නේ යන්න ගිහිල්ලා බලන්න බලලා අපේ shops වලට එලා මේ ඔයගොල්ලෝ test කරලා බලන්න පුළුවන් මේ වලත් limited quantities තමයි ඉතුරුලා තියෙන්නේ අදම ඇවිල්ලා මේ Gel Blasters ඕගොල්ලෝ කරගන්න එන්න අපේ Gel Blasters ලංකා shop එකට. ඊළඟට මම මේ Gel Blasters කර එක දිගට කියාගෙන යන්නම් මෙන්න මේක තමයි තියෙන්නේ තාම limited quantity එකක් තමයි ඉතුරුලා තියෙන්නේ Desert Eagle Gel Blaster එක මේකේ මම වීඩියෝ කලින් කරලා මේකේ price එක රුපියල් 20500යි. ඒ වගේම තමයි අපි ගෙනාවා මේ පාර Gel Blasters වර්ග දෙකක් අලුතෙන් M16A4 and M16A5 කියන එක A4 එකේ limited quantity එකක් ඉතුරුලා තියෙනවා මෙන්න මේ A4 කියන Gel Blaster එකේ M16A4 Gel Blaster එකේ මේකේ price එක ඉන්නේ රුපියල් 28750යි. M16A5 කියන එක නම් unfortunately දැන්ටමත් විකිලා ඉවරයි. අපිට වීඩියෝ එකක් කරන් තියා අපිට හිතා ගන්න කලින් display unit එකේ තමයි අරන් ගිහලා ඉවරයි. ඊළඟට ඉතුරුලා තියෙනවා මෙන්න මේ AUG Gel Blaster එක රුපියල් 39750 වෙන්නේ. මේකත් හොඳ Gel Blaster එකක්. මේකේ වීඩියෝ එකකුත් මම කලින් කරලා ඇති. ඉතින් අන්තිමට මම මෙන්න මේ කිලෝ 4මාරක් බර Gel bullets 10000ක් විතර පුරවන්න පුළුවන් ටැංකියක් තියෙන M249 Gel Blaster එක මේකේ price එක රුපියල් 1,5250යි. මේකේ ගානට වටින විදිහට ඇතුලේ metal gearbox, metal barrel, metal parts
ඒ වගේ weight එකත් හොඳට තියෙන හොඳ recoil එකක් තියෙන super gel blast එකක් මේක මම වීඩියෝ එකක් කලින් කරලා දිනවා මේ gel blasters ඔක්කොම දැන් අපේ shops වල දැන්ට stock එකේ තියෙනවා හැබැයි ඉක්මනට out of stock වෙන්න පුළුවන් ඉතින් අද මොකද මේ gel blasters ගන්න එන්න අපේ home එක main branch එකේ හරියට කළා excel world එකේ අපේ second branch එකේ තියෙනවා ඒ ඕනම එකට ගිහිල්ලා ඔයගොල්ලෝ මේවා ටෙස්ට් කරලා buy කරන්න පුළුවන් එහෙම නැත්නම් ඔයගොල්ලන්ට එන්න දුර වැඩි නම් යන්න අපේ වෙබ්සයිට් එකට හැමදාමත් කියනවාගේ www.gelblasters.lk වෙබ්සයිට් එකේ එහෙම නැත්නම් දරාස් මෝල් එකේ තියෙන අපේ official store එක gelblasters GBL official store එකට ගිහිල්ලා ඔයාලට මේවා purchase කරලා online ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් මතක තියාගන්න මේක gel blaster එකක් ගත්තී ඔයගොල්ලෝ official store එකේම විතරක් මිලදී ගන්න මොකද ඔයගොල්ලන්ට හදිස්සියක් මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඔයගොල්ලන්ට අදාළ documents ඒ වගේම අදාළ bills ඒ වගේම ගත්ත තැන පෙන්නන්න ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නත් ඕනේ ඒ වගේම තමයි මේවල විශේෂයෙන්ම මේවල repairs ඒ වගේ නැත්නම් මේවල upgrades කරගන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඉතින් මේ වගේ වීඩියෝ ආයි හම්බෙමු. එතන ගිහින් එන්න හැමෝටම happy blasting.